ඔන්න ඈත පිටිසර ගමක හිටියා ගමරාල කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි. මේ ගමරාල හරි නීතිකාරයා. ඒක ගමේ හැමෝම දන්නවා. ඔන්න ඉතින් මේ දෙන්නා හේනක් කොටාගෙන ගොවිතැන්පත් කරගෙන ජීවිතේ ගෙන ගියා. ඔන්න එක්තරා උදෑසනක ගමරාල සුපුරුදු විදියට හේනට ගියා. හාමිනේ ගෙදරට ඕන කරන දෙයක් හොයාගෙන එන්න වත්ත පහලට ගියා. මේ වෙලාවේ කැලේ හිටපු යකෙක් බඩගිනි වෙලා කෑම හොයාගෙන ගම පැත්තට ආවා. ඉතින් මේ යකා ගම ගෙදර ගාවින් යද්දි ගම ගෙදර උයපු කෑමවල සුවඳ යකාට දැනුණා. අම්මෝ සුවඳ මට මේ ගෙදරින් කන්න ඇත්තම්. මෙහෙම හිතපු යකා කෑම වියලා ඉවර වෙනකන් ගමරාලලයි ගෙදර ඇඳ යටට වෙලා හැංගිලා හිටියා. ඔය අතරේ ගමරාලත් දවල්ට කන්න ගෙදරට ආවා. හාමිනේ කන්න වියලද තියෙන්නේ. මට අද යකෙක් කන්න බඩගිනි. මම උයලා ඉවර වෙන්න නම් තව ටිකක් පරක්කු වෙයි. ගමරාලට යකෙක් කන්න බඩගිනි නම් අපූරු දෙයක් ඇති ඇඳපල්ලේ. ඇදලා අරගෙන කපාගෙන කණ එකයි ඇත්තේ. ගමහාමිනේ කියනකොටයි ගමරාලටත් මතක් වුණේ ඊයේ හැන්දෑවේ වරක ගෙඩියක් කඩලා ඇඳ පල්ලෙන් තියපු වග. මේ කතාව අහපු යකා හොඳටම වෙවුලන්න පටන් ගත්තා. මේ ගමරාලයා නම් මහා යකෙක්ද කොහෙද? මේ හදන්නේ මාව කපාගෙන කන්න නේද? බුදු අම්මෝ මම නම් ඉවරයි. ගමරාල පිහියකුත් අරගෙන ඇඳ ගාවට ආවා. යකා හොඳටම බය වෙලා හෙමින් බඩ ගාගෙන ඇඳ යටින් එළියට ආවා. ඇඳ යටින් ඉඳලා යකෙක් එනවා දැක්කම ගමරාල හොඳටම බය වුණා. ඒත් යකා වැඳගෙන ඉන්නවා දැක්කම ගමරාලගේ බය ටිකක් අඩු වුණා. අනේ බුදු ගමරාලේ මට කරදරයක් කරන්න එපා. මං අහිංසක යකෙක්. මම ආවේ මට බඩගිනි හින්දා මොනවා හරි කාලේ යන්න. ගමරාල යකාගේ අතින් අල්ලගෙන අනිත් අතින් පිහිය දික් කරගෙන මෙන්න මෙහෙම කිව්වා. හරි මං උඹට කරදරයක් කරන්නේ නෑ. හැබැයි උඹ හැමදාම මට කුරක්කන් ගෝනි දෙක ගෙනත් දෙන්න ඕන. අනේ හොඳමයි ගම මහත්තයෝ. ඔන්න ඉතින් යකා ඒකට කැමති වුණා. ඊට පස්සේ හැමදාම යකා ගමරාලගේ ගෙදරට කුරක්කන් ගෝනි දෙක ගෙනත් ඉව්වා. දැන් ඉතින් ගමරාල කකා බිබී කිසිම වැඩක් නොකර සතුටින් ගෙදරට වෙලා හිටියා. ඔන්න කාලය කෙමෙන් ගෙවිලා ගියා. එක දවසක් යකා කුරක්කන් ගෝනි දෙක වෙනුවට පුළුන් ගෝනි දෙකක් ගෙනත් තියලා ගියා. මේක දැකපු ගමරාලට හරිම කේන්ති. ගමරාල මෙන්න මෙහෙම කිව්වා. හිටපන්කො මං ඔකට හොඳ දෙකක් කියන්න. කුරක්කන් වෙනුවට පුළුන් ගෝනි දෙකක් ගෙනල්ලා. යකත් පුරුදු විදියටම ඊළඟ දවසෙත් ගෝනි දෙක අරගෙන ආවා. ඔහොම හිටපන් යකා. මොකද්ද යකෝ අරගෙනත් දීලා තියෙන්නේ පුළුන් ගෝනි දෙකක්. මං උඹට කිව්වේ කුරක්කන් ගෝනි දෙකක් ගේන්නනේ. අටුවේ කුරක්කන් ඉවරයිනේ ගමරාලේ. මොන අටුවේද බොල? ඉතින් ගමරාලගෙම තමයි. මෙහෙම කිව්ව යකා එකපාරටම පැනලා දිව්වා. එතකොට තමයි ගමරාලට තේරුණේ මෙච්චර කල් කුරක්කන් ගෙනත් දීලා තියෙන්නේ තමන්ගේ අටුවේ තිබිච්ච වගේ. මූ කන්න දීලා තියෙන්නේ මගිම කුරක්කන්නේ. දැන් මට හීනත් නෑ කුඹුරත් නෑ. මාව කෑවා මේ යකා. ඕක තමයි මං කලින්ම කිව්වේ. හේනවත් කරන්න කියලා. කොහෙද ඉතින් මං කියන දෙයක් ඇහුවේ නෑනේ. තමන්ට පුළුවන් හැම වෙලාවෙම මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන්.